ආයුබෝවන් කියලා පිළිගන්නවා දොල්කිත් ක්‍රියේෂන් සිංහල YouTube නාලිකාවට. ඉතින් අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ Tamanගේ සොර තන්ත්‍රවලට දෙන්න පුළුවන් හොඳ ව්‍යායාම දෙකක් පිළිබඳව. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එදිනෙදා ජීවිතයේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා තියෙන ඔයාගේ ජීවිතේ ඔයාලට කතා කරන්න උපකාරී වෙන Tamanගේ සොර තන්ත්‍ර ගැන Taman කවදා හරි හිතලා තියෙනවද? මේවට කවදා හරි සාත්තු කරලා තියෙනවද? උදාහරණයක් විදිහට ගත්තොත් ශාකයක් වුණත් හොඳින් වැඩෙන්න නම් ඒකට හොඳින් සාත්තු සප්පායම් කරන්නට ඕනේ. හැබැයි ඔයාලා කවදාවත් ඔයාලට ලැබිලා තියෙන මේ සොර තන්ත්‍ර එහෙමත් නැත්නම් Tamanට කතා කරන්න උපකාරී වෙන වර්කල් කෝඩ්ස් වලට කවදා හරි සාත්තු කරලා තියෙනවද? මම නම් හිතන්නේ නෑ ඔයාලාගේ මේ එදිනෙදා වැඩ කටයුත්තත් එක්ක කාර්යබහුල වෙලා තියෙන ජීවිතේට මේ වගේ දෙයක් නම් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දෙන්නට හදන්නේ මේ විදිහට ඔයාලා වැඩ කරන ගමන් ඔයාලගේ වර්කල් කෝඩ්ස් වලට එහෙමත් නැත්නම් සොර තන්ත්‍ර වලට ඔයාලට දෙන්න පුළුවන් හොඳ ව්‍යායාම දෙකක් පිළිබඳව. ඉතින් මේ පළවෙනි එක්සර්සයිස් එක තමයි බ්‍රීත් කන්ට්‍රෝල් කියලා කියන්නේ. මේකෙන් ඔයාලට ඔයාලගේ හුස්ම ඉහළ පහළ යාම මන ආකාරයෙන් පාලනය කරගන්නට පුළුවන්. ඔයාලට ස්ක්‍රීන් එකේ පැත්තකින් පේන විදිහට හුස්ම ගන්නට ඕනේ. මම කියලා දෙන්නම් කොහොමද ඒ හුස්ම ගන්න කියලා. ඔයාලා ඔයාලගේ උදරය ඉදිරියට එන විදිහට තමයි හුස්ම ඉහළට ගන්න ඕනේ. ඒ වගේම කියන ශබ්දෙන් තමයි ඔයාලගේ හුස්ම පිට කරන්නට ඕනේ. ඉතින් ස්ක්‍රීන් එකේ පැත්තකින් පේන විදිහට ඔයාලා දවසකට විනාඩියක් වගේ මේ එක්සර්සයිස් එක කරත් ඔයාලට හොඳ ප්‍රතිඵල දින කිහිපයකින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහෙනම් අපි බලමු දෙවැනි එක්සර්සයිස් එක මොකක්ද කියලා. මම මේ එක්සර්සයිස් දෙකම කරන විදිහ කියලා ඔයාලට මේ වලින් ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා දෙන්නම්. මේ දෙවැනි එක්සර්සයිස් එක lip drills. මේ lip drills කියන එක්සර්සයිස් එක කරන්නේ අපේ තොල් දෙක ආශ්‍රිතව. මේකෙන් ඔයාලගේ උගුරේ තියෙන සෙම ගතිය වගේ දේවල් මගහැරවා ගන්නට ඔයාලට හැකියාව පවතිනවා. මේ lip drills එක්සර්සයිස් එක කරන විදිහත් ඔයාලට ස්ක්‍රීන් එකේ පැත්තකින් පේනවා. අන්න ඒ විදිහට තමයි කරන්නට ඕනේ. මමත් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලගේ තොල් දෙක එකට ভাইබ්‍රේට් වෙන විදිහට තමයි මේ එක්සර්සයිස් එක කරන්නේ. මෙන්න මේ විදිහට. ගොඩක් වෙලා කරන්නේ නෑ වීඩියෝ එක දිග වෙන නිසා. එන්නේ විදිහට විනාඩියක් වගේ කාලයක් ඒ දේ කරාම ඔයාලගේ උගුර ආශ්‍රිතව තියෙන ගැටලු මගහරවා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ වගේ එක්සර්සයිස් දිගටම කරාම ඔයාලගේ වෝකල් කෝඩ්ස් එහෙමත් නැත්නම් ස්වර තන්ත්‍රවල තියෙන ආබාධිත තත්ත්ව මගහරවා ගන්නත් හැකියාව පවතිනවා. තවත් එක්සර්සයිස් ගණනාවක් වීඩියෝ වලින් ඔයාලට ඉදිරියට ගේන්නට බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියන මතක් කිරීමත් දැන් කරනවා. ඉතින් එන්නේ මේ විදිහට තමයි lip drills කියන එක්සර්සයිස් එක කරන්නේ. අපි දැන් බලමු මේ වලින් තියෙන benefits මොනවද කියලා. අපි පළවෙනියට කියලා දුන්න එක්සර්සයිස් එක තමයි breath control කියලා කියන්නේ. මේ breath control කියන එක්සර්සයිස් එකෙන් ඔයාලට තියෙන benefits තමයි මේ එක්සර්සයිස් එක කරාම ඔයාලගේ vocal cords මනා විදිහට කම්පණය වෙලා ඔයාලා කතා කරද්දී ඔයාලගේ හඬ උස් පහත් වීමකින් තොරව මනා ආකාරයෙන් ඔයාලගේ හඬ එක ආකාරයෙන් යනවා. ඔයාලා කතාවක් අහලා තියෙනවද? බුදුහාමුදුරුවෝ කතා කරද්දී ඉස්සරහා ඉන්න රහතන් වහන්සේ නමකට වුණත් පිටුපසේ ඉන්න රහතන් වහන්සේ නමකට වුණත් එක හා සමානව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මුඛයෙන් ගලා එන වචන ධාරාව ඇහුණා කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ නැතත් යම් තාක් දුරට ඔයාලට හැකියාව පවතිනවා ඔයාලා කතා කරනකොට සමාන ආකාරයෙන් වචන එළියට පිට කරන්නට. ඒ වගේම ඔයාලා නිවේදනයක් කරත් සින්දුවක් කිව්වත් ඔයාලට එක දිගට කතා කරන්නට බැරි නම් මේ
බ්‍රිත් කන්ට්‍රෝල් කියන එක්සර්සයිස් එකෙන් එක දිගට කතා කරගෙන යන්නට හැකියාව පවතිනවා. ඉතින් අපි දෙවනියට කතා කළේ ලිප් ට්‍රිල්ස් කියන එක්සර්සයිස් එක. එහෙමත් නැත්නම් තොල් ভাইබ්‍රේෂන් කියන එක්සර්සයිසස් එක. මේකෙන් ඔයාලට තියෙන බෙනිෆිට්ස් තමයි සෙම වගේ දේවල් මගහරවා ගන්නට හැකියාව පවතිනවා. මොකද ඔයාලගේ තොල් දෙක එකට ভাইබ්‍රේෂන් වෙද්දී ඔයාලගේ උගුරත් මන ආකාරයෙන් ভাইබ්‍රේට් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාලට පුළුවන් මේ තොල්වල කියන්නේ තොල් වයිබ්‍රේෂ් කරලා ඔයාලට පුළුවන් තමන්ගේ උගුරේ තියෙන සෙම ගතිය මගහරවා ගන්නට. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලගේ උගුර ක්ලියර් වෙනවා. ඒ වගේම වොයිස් බැලන්ස් එක වගේ දේවලුත් හදා ගන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙමෙයි මේ තොල් වයිබ්‍රේෂන් වෙද්දී ඔයාලගේ මේ මූණේ තියෙන කම්බුල් වල මසල්ස් වලට මේක හොඳ එක්සර්සයිස් එකක් කියලා මම හිතනවා. ඉතින් මේ එක්සර්සයිසස් දෙක ගැන තමයි අද වීඩියෝ එකකින් අපි කතා කරේ. වීඩියෝ එක ගොඩක් දික් කරන්නේ නැතුව පොඩි වීඩියෝ එකක් හදන්න තමයි මට උවමනා වුණේ. ඉතින් ඒක නිසා තමයි එක්සර්සයිසස් දෙකක් ගැන ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඒ විතරක් නෙමෙයි මට හිතෙනවා මේ දෙකත් ඔයාලට කිව්වොත් හොඳයි කියලා. හැමදාම හවසට එහෙමත් නැත්නම් රැට නිදේ ගන්න යද්දී වුණත් Tamanගේ උගුර හොඳින් ඉහළ සිට පහළට පිරිමැදලා නිදේ ගත්තොත් ඔයාලගේ උගුරට දවසේම කතා කරලා මහන්සිත් වෙලා තියෙන Tamanගේ vocal cords වලට ඒක හොඳ ප්‍රතිකාරයක් කියලා මම හිතනවා. ඒ විතරක් නෙමෙයි උදෑසන අවදි වුණාට පස්සේ මද උණුසුම් වතුර වීදුරුවක් හැමදාම පානය කරන්නටත් අමතක කරන්න එපා. ඔයාලගේ vocal cords හොඳින් මනාව ඉදිරියට පවත්වාගෙන යන්නටත් නම් ඒක ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නම් මේ Toolkit Creations හැමදාමත් ඔයාලා වෙනුවෙන්.